සර් මෙයා මේ ළඟකදී ඉඳලා මිල් වීඩියෝස් වගේක් බලන්න අරගෙන හරිම වෙනස්. අනේ බොරු ඔෆිසර් කියන්නේ. හරි. දැන් මට කතාව මුලින් ඉඳලා කියන්නකෝ. සර් දන්නවනේ සර් අපි කෙල්ලෝනේ. ඔව්. අපි කොණ්ඩේ පිහදාන එක ටවල් එකකින්, ඇඟ පිහදාන්නේ තව ටවල් එකකින්, මූණ තව එකකින්, කකුල් තව එකකින්. ඔව්. අපේ වයිෆුත් එහෙම තමයි. මෙයාට ඒව අදාළ නෑනේ. මෙයාට අහුවෙන්නේ මගේ මොන ටවල් එකද? මෙයා ඒ ටවල් එකෙන් මුළු ඇඟ පිහදානවා. අයියෝ කොල්ලෝ එහෙම තමයි. ඔක සාමාන්‍ය දෙයක් නේ. ඒකනේ ඔෆිසර්. සර් මම දැන් එක එක තැන් වලට ගැලපෙන විදියට ලස්සනට ඇඳුම් මැච් කරලා ඇඳගෙන යනවනේ. මෙයා ඔෆිස් එකටයි, කඩේටයි, නෑදෑගෙවල් වලටයි, ජිම් එකටයි හැම තැනටම ඇඳයි යන්නේ මෙන්න මේ ටී-ෂර්ට් එක. කොල්ලෝ එහෙම තමයි. ඒකනේ ඔෆිසර්. පොඩක් ඉන්නකො පණින්න නැතුව. දැන් තමයි ඔෆිසර් මම මේ සම්පූර්ණ කතාවම කියන්නේ. මෙයා මේ ළඟකදී ඉඳලා නිල් වීඩියෝස් වගේක් බලන්න අරගෙන සම්පූර්ණයෙන්ම වෙනස්. නිල් වීඩියෝ? ඔව් සර්. ඒ වීඩියෝ වල වැඩිපුරම තියෙන්නේ නිල් දේවල් තමයි. සර් දන්නවනේ කෙල්ලෝ අපි කොණ්ඩේට වෙනම ෂැම්පූ එකක්, මූණට ෆේස් වොෂ් එකක්, ඇඟට බොඩි වොෂ් එකක් පාවිච්චි කරනවනේ. ඔව් ඔව් ඉතින් මෙයා මෙච්චර කල් ඔළුවේ ඇඟේ හැම තැනම ගෑවේ මම රෙදි හොදන්න ගිනාපු සබන් කැටේ. හරි හරි ඉතින් සර් අර මම කිව්ව නිල් වීඩියෝස් බලන්න ගත්ත දවසේ ඉඳලා මේ අමූණට සබන් ගාන එක නවත්තලා ෆේස් වොෂ් ගන්න පටන් අරන්. අයියෝ අසාමාන්‍ය දේවල්. ඔය ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයසි මහත්තයා අපි අර ඊ ඇක්සිඩන්ට් එකක් කළා කෙනෙක්ව ගෙනාවේ. ඔව්. අන්න යාගේ නොනැවිල් ඉන්නවා. ඉතින් අනේ සර් අර ඊයේ ඇක්සිඩන්ට් එකක් වෙලා අපේ හස්බන්ඩ්ව මේ සර්ලා ඇරෙස්ට් කරලා කුළුවට දාලා තිබ්බනේ. අනේ සර් මේ මගේ මහත්තයාට කන්න බොන්න මොකුත් නැති වුණාට කමක් නැහැ. අනේ සර් මෙන්න මේ ඩේ ක්‍රීම් එකයි ෆේස් වොෂ් එකයි යාට දෙනවද? නැත්නම් ඒ මොනුස්සයා මූණේ සබක් ගායි. ඈ දැන් නම් මේක ප්‍රශ්නයක් වගේ. අම්මනේ මම පොඩක් ඩොරිසන්ට් ලද රස් කරලා දීලා එන්න. පොඩක් හිටපන්. උඹට අපේ ගෙදර රස් කරලා තමයි මෙතන හදිස් යන්නේ. අනිත් උන්ගේ ගෙවල් රස් කරන්න යන්න පුළුවන් උඩ දාගෙන පුලිස් එළිය දාන්න. හරි හරි අම්මේ මං සුටුස් කාලා එන්නම්. අම්මනේ හෙට මොරිස් පැරිස් යනවා. මම මේ පැටිස් ටික දීලා එන්නම්. පොඩක් හිටපන්. උඹට මං අද පන්සල් යන් කිව්වම උඹ කිව්ව මෙතන ස්ටඩීස් කරන්න තියෙනවා කියලා. අනික උඹට අර මොරිස්ට පැටිස් එක උස්සයි යන්න පුළුවන්. මම මෙතන පොඩක් කරීස් හදන්න දව් කරන්න කවුම උඹේ අයිස් වලට මිරිස් යනවා. අනේ අම්මපා. අයියෝ අම්මේ අම්මත් හරියට පොලිස් වගේනේ. ලෝජි ඇයි උඹට මේ ටීවී එකේ හැමෝටම පේන්න පේන් ගන්න පුළුවන්. ඒකට අපේ ගෙදරත් පේන් කරන්න මම එකෙන්ම හැරිස් බ්‍රෂ් එක අරන් ආවේ අම්මේ. දැන් මේ පේන් කරන්න හදන්නේ. ඒ කාලේ උඹලගේ තාත්තලා තිබ්බා ගෑවෙනකොට ආසාවේද? මොකක්ද? හැරිස් බ්‍රෂ් එක. එකෙන්ම හැරිස්